koy. Dagi da kaknoru ni otawa. Nad kaknoru. Polisiyeකට එක පැමිණිල්ලක්වත් නොයා යුතු ගමක් මොකක්ද? kaknoru. ඇයි? එදින හාමුදුරු වැඩිපුර ඉන්න ගමක්. මතක තියාගන්න. මේ ඉස්කෝලේ මම ඉගෙන ගත්ත පාසල. එතකොට මේ මම 2007 ආවට පස්සේ ඔය දාලා අවුරුදු 18කට පස්සේ කෙසේ හෝ වේවා මුළු ලෝකෙම පිටුතුනි දැන් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. මම ඊයේ දවසේ විතර ලක්ෂයකට විතර බණ කිව්වා. ඊයේ දවසේ විතර. අද උදේ ගල්ගමුවේ කියලා ගියවිලා. දැන් මම මේ ගිරලා කොළඹ යන්න ඕනේ. ගිය අවුරුද්දේ මම ගණන් හදලා බැලුවා. බණ 400 ගණන් කියලා තිබ්බේ. එනදුන් ලක්ෂ 35කට විතර බණ කියලා තියෙනවා. මම ඔය අර 5000 ගන්න දාලා උනේ. ඒ කියන්නේ සම්බන්ධුන අඩුම ප්‍රමාණය 5000 ගාලා. මොන 5000ද බිලද? එක දන ලක්ෂය කියලා තියෙනවා. කොහොමද මේ අවුරුද්ද ඉවරනකොට කෝටිය පයින්නවා? කෝටියකට බණ කියන්න හම්බෙනවා කියන්නේ මේ බින්දුතුන් හිතනවා ඒක ලේසි පාසු පුණ්‍ය කර්මයක් කියලා. මිනිස්සු වෙලා උපදින එකම නෙමෙයි තියෙන අරුමේ. අරහත් ධජයක් තරණේ බණ කියන්නේ සසර කෙටි කරගන්න පුළුවන් හරි පහසු මාර්ගයකට එළඹෙන්න තියෙන අවස්ථාව මම මේ පින්නතුන්ට දේශනා කරන්නේ. ජීවිතේක වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. භික්ෂුන් වහන්සේ නමක් විදිහට මට මේ ස්වර්ණමය අවස්ථාව ලැබුණේ සංසාරේ පුදුම විදිහට පින් කරන්න ඇති. දැන් මේ පින්නතුන් මේ අම්මලා තාත්තලා ඔය මේ අද දැන් ඉතින් මේ පිටකේ තමකොල පාගලන නිදි බුම්බකට වෙන්නේ. මෙහෙම ඇවිල්ලා ඉඳගෙන පන්සිල් ටිකක් හරි ගන්න. උදේ ඉඳන් හිතන්න ඉතින් බණ අහන්න යනවා. මෙහෙම එන්න සංසාරේ කොච්චර පින් කරලා අපි මෙහෙම උවමනාවෙන් උනන්දුවෙන් බණ අහන අපි වගේ තව කොටාසයක් ඉන්නවා පිටුතුනය. ඇගේ කැල්ලක් කියලා ඉල්ලනේ වගුරු කපක් කියලා ඉල්ල සල්ලේ කවුරුම මොනවාද අපිට තියෙන අඩුපාඩු? මොනවාද අපිට තියෙන ගැටලු? සංසාරේ කල්ප ගාන දුක් විඳින්න ඕනේ පින්නතුනේ. මිනිස්සු වෙලා උපදින් ඔය අතපය හතර හොඳට වැඩෙන්න තාම බලන්න ඔය අර මහ ව්‍යසනයක් වෙච්චනේ කොවිඩ් වසංගතය ආවා. මා දල බල පුළුවන් කාරකම් තියෙන සල්ලිකාරයෝ මැරුණේ නැද්ද? මැරුණා. මේකම් වලම්බලාට තාත්තලාට තිබ්බ ඔය 7-8 ගමනක් හොදලා දාන මාස්ක් එකක් නෙවෙයි. වෙන මොනවද තිබ්බ රැකෙට කියලා. ප්‍රකෝටිපතිය මැරුණේ මැරුණා. නිකමටවත් හිතලා නැත්නම් තාම බේරිලා ඉන්නේ කියලා. මේ වෙනේවත් එක්ක නිකමටවත් හිතලා නැත්නම් තාම පුදුම විදිහේ භාග්‍යයක් තියෙනවා කියලා. ඔයාට පය හතර වැඩ කරන එක මම
යෝජනා කරන්නේ පිළිතුනේ මේක අපත් කරගන්න එපා. ලැබිලා තියෙන අවස්ථාව මගහැර ගන්න එපා. මොකද අපේ මේ හිත අපේ මේ අවස්ථාව මගහැර ගන්න එපා කියලා මම දේශනා කරේ. අවස්ථාව මගහැරුණොත් මගහැරෙන්නේ අපිට අකුසල් සිද්ධ වෙන පව් පිරෙන ඔය දොරවල් තුනයි නෙදී හිතයි කයයි වචනය ඔච්චරයි. ඔය දැන් ඉඳන්ම පුරුදු වෙන්න. මේ කය වචනයවත් සංවර කරගන්න. හරි අසංවර හිතට එන හැම එකක්ම ටිකක් පෙරලා ගන්න බලන්න. අපිට සංවර කරගන්න දෙන්නේ හිතයි කයයි වචනය විතරයි. දැන් උදාහරණයක් විදියට බලමු. අපේ කටවල් ඇවිස්සන එක පින්නතුනේ හිතන්නවත් වෙලාවක් ඉන්නේ. දැන් ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය ඊට ගත්තොත් පිටිපස්සෙ මිනිස්සු මොකද කියන්නේ? අරකොහොම කියන්නේ දෙහිතා ඉන්නවා. මම මේ පාටිගත කරන හින්දා තන කියන්නේ ගැසුව තන. ඊට ගත්තා කියලා. ඒ පේන්නේ නැහැ. වෙවුලනවා. ඇයි? හිතන දේ ගැන ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඒකට ක්‍රියාත්මක වෙන්න අපි හිත ඉන්නවා. හොඳට මතක තියාගන්න. දැකලා මොකක් හරි හිතලා ඒක එළියට දානකොට මේක එළියට දාපුවාම අකුසලයක් පාපයක් සිද්ධ වෙනවද කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. මනුස්සයෙක් වෙලා ඉපදුනහම බැඳගන්න හදාගන්න ඕනේ. එක සංදිස්ථානයක් තමයි ජීවිතේ. අර හිතන දේ ගැන දෙපාරක් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මොනානම් මං හිතනවා ඔයත්තන්ට මොන පාන්න වෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. අර භාග්‍යනීය සංඝරක්කිත හාමුදුරුවෝ මම මේ කියන්නේ හිතේ හැටි ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි ඉන්නවා. පොඩි හාමුදුරුවන්ට හොඳ සිවුරක් හම්බ වෙනවා. ලොකු හාමුදුරුවන්ට ඕක දෙන්න හදනවා. ලොකු හාමුදුරුවෝ එපා කියනවා. උන්වහන්සේට තියෙනවා වෙනතේ. පොඩි හාමුදුරුවන්ගේ හිතරේ දෙනවා ලොකු හාමුදුරුවෝ එපා කියපු නිසා. ලොකු හාමුදුරුවෝ කියනවා දවල් වෙලා මම මෙව කියන කොටත් ඔයත් කල්පනා කරන්න ඔයත් ඔගේ හිත කොහෙද තියෙන්නේ කියලා. ඕව ගහන යන්නේ. මේ පොඩි නම වටාපුතාරන් හුලම් ටිකක් පවන් ගහන්න කියලා. පවන් ගහනකොට කල්පනා කරනවා සිවුරත් එපා කියව දුකේ විතර මම සිවුර වැරලා යනවා කියලා කල්පනා කරනවා. කල්පනා කරනකොට දැන් මතක් වෙන සිවුර වැරලා ගිහලා ආරක් බලනවා එළු බලනවා. කසාද බඳිනවා දරුවෝ හදනවා පවන් ගහනවා. දැන් හිතනවා හිත ඉන්නකොට එකපාර හිතනවා පොඩි එකෙක් එහෙම හදලා ලොකු හාමුදුරුවෝ බලන්න නෝනත් එක්ක එනවා කියලා. ඕන්ෙන් දෙන්න කරත් එනවා නෝනලා පොඩි ලොකු හාමුදුරුවෝ බලන්න. එනකොට කල්පනා වෙනවා බැරි වෙලාවත් පිළිදාතින් පොඩි එකා වැටුණොත් මොකද කරන්නේ? දෙනවා පොඩු පාරක් කියලා වටාත්තෙන් ලොකු හාමුදුරුවන්ට ගන්නවා. හිත දිපේ කොහෙද? තව මේ පවන් ගහනවා. බඳලා ළමයි හදලා දෙනවා ඉවරයි. පුරුදු වෙන්න. ඔය මේ පුළුවන් තරම් හිත ටිකක් අල්ලගන්න බලන්න.
ඇති වෙන හැඟීම ගැන දෙපාරක් විතර හිතන්න. කුලප්පුණන් වෙන්න යන්න එපා ඕනෑමට වැඩි. අර මේ ගම්වල අම්මලා තාත්තලා හරි කලබලයි. තුන විදිහට වංචාකාර සිතුවිලි වලට වහල් වෙලානේ ඉන්නේ. මතකයි නේද බින්නසනේ. අර දුප්පත් මිනිස්සයනේ ඉස්කෝලේ පහේ පන්තියේ ගොඩනේ ලෝක කතාව තියෙන්නේ. නැතිබරි ක්‍රම හින්දාම පිළට වෙලා කල්පනා කරන මම මේ කියන්නේ දැන් ගංගල කොල්ලොන්ට වෙලා තියෙනද? පිළට වෙලා කල්පනා කරන මුරුංග ගහේනේ මල් දාලා තියෙනවා. පොරට නැහිලා පේනවනේ. පඩු දානවා, කරල් වෙනවා, පැහැෙනවා. ඕන් දැන් කපනවා ඒක. මුරුංග කඩලා පිටි පැනලා අරගෙන යනවා පොළට. මේ පාර නම් කරත්තයක් ගේනවමයි කියනවා. මං කියන්නේ සිතුවිලි වලින් කරන දේවල්. කරත්තය අරගෙන එනවා. අරගෙන එනකොට ගන්න බෑනේ ඇයි? මුරුංග ගහ මිදුණා. ගත්තමරෝ කැපුවා මුරුංග ගහ. මලුත් නැහැ, කොළත් නැහැ, මුරුංගත් නැහැ, කරත්තෙත් නැහැ, සල්ලිත් නැහැ. අපේ ආත්මයේ පිරිහෙන්නේ නිවන් දකින මාර්ගයේ ආවරණය කරන පංච නීවරණ ධර්මවල එකක් තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ කේන්ද්‍රයක් එක්ක. මම මෙහෙම දේශනා කරන්නේ එන්නතුනේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරුවේ ලෝභය, ද්වේෂය ප්‍රධාන අකුසල මූල ධර්මවල එකක්. ද්වේෂය නඩත්තු වෙන්නේ අපේ සිතුවිලිත් එක්ක. අද ඉඳන් පුරුදු වෙන්න ජීවිතේ පන්සිල්වත් රකින්න. නිස්කාරණේ මැරිලා යන්න එපා. හේතු මමලා තාත්තලා හිතන්නේ අපි මොකට වගේ මිනිස්සු වෙලා උපදින්නද? මොකටවත් නෙමෙයි. නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙලාවේ ඒකට අවශ්‍ය පාරමිතා පුරන්න. එනිසා මම යෝජනා කරනවා මේ අවුරුද්ද අධිෂ්ඨාන කරන්න අඩුම පන්සිල්වත් රකින්න බින්නදොනි. අඩුම තරමේ මිනිස්සුන්ට මැරෙනකොට මතක් වෙන්න ඕනේ මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට මගේ අතින් වෙච්ච වැරද්දක් නෑ, මගේ අතින් වෙච්ච පාපයක් නෑ කියන එක මිනිස්සුන්ට දැනෙලා තියෙන්න ඕනේ, මිනිස්සුන්ට තේරිලා තියෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ අවදී එතෙන්නේ පිළිතුරු සාරිපුත් හාමුදුරුවෝගේ යාළුවා එක්තරා බමුණෙක් ඉන්නවා. මේ බමුණා අපේ ජීවිතය ගැන මේ කියන්නේ පුළුවන් කාලේ හරි සෙල්ලක්කාර විදිහට ඉන්නවා. රජුරුවන්ට හරි හිතලා එතකොට කසාදෙකුත් දෙවෙනි පාරටත් කරගන්නවා. ඊට පස්සේ රජුරුවන්ට සම්බන්ධ වෙලා ඉඩම් කොල්ල කරනවා. දැන් වගේම තමයි කත්නෝර තිජ දාන්නෝඩ බෙදයත්තලා හොරාපා මිනිස්සු නෑ. පාරාල හොඟි කරවල කෑවද මේ නෑ. කත්නෝර වලද මගේ රජ කාලෙත් එහෙමයි. හොඳ මතක් වෙන අපේ ගමේ අහලා ආවයි කියලා හිතන්න ගල්මයි විතර. මෙහෙම පස්පව් දස අකුසල් කරන්න පුළුවන් කාලේ කරලා
කවුරුත් නොහිතන විදිහට ජීවිතය අර ජරාවට ව්‍යාධියට පත් වුණාට පස්සේ මං කියන්නේ පින්නතුනේ ඔය මරණකොට මතක් වෙනවා කියලා මේවා. ව්‍යාධියට පත් වුණාට පස්සේ අර බමුණ කියනවා මට ඒ සූත්‍රේ නම දිවාග තියෙනවා එළියට එන්නේ. මේ දරුවන්ට කියනවා පුතේ මට හරි අමාරුයි කියලා සරියුත් හාමුදුරුවෝ එක්ක කරගෙන එන්න. සරියුත් මහරහතන් වහන්සේ වඩිනෝ. සරියුත් හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ මගේ යටිපතුල් පළල දෙපැත්තට අදිනවා වගේ හරි වේදනයි. ඔව් මතක තියාගන්න ඕනද නෝද? ආයෙත් දරුවොත් නෑ, සල්ලිත් නෑ, යාළුවොත් නෑ. මේක තනියම කන්න බැයි අපි. ඔය ගම්වල තින් දන්නවනේ මේ කරන දේවල්. කපුරේ නම කරන්නේ නැද්ද? තුම විදිහටනේ ඔය. පොඩි වැඩ කරනවා. ගමින්ද කියන්නේ පිට වගේ නම් කියනවා. මොග කෙරුවත් තමන්ගේ හද සාක්ෂියට අත තියලා බලනකොට මේක වැරදි මේක පව් කියලා දැනෙනවා නම් මේක වංචාවක් කියලා දැනෙනවා නම් මේක හොරකමක් කියලා දැනෙනවා නම් මේක අනුන්ගේ දෙයක් කියලා දැනෙනවා නම් මේක අනේකට පාඩුවක් කියලා දැනෙනවා නම් කවදාවත් පින්නතුනේ ඔය ඒ වගේ වැඩක් කරන්න එපා. හේතුව අර බමුණ කියනවා සරියුත් හාමුදුරුවනේ මගේ ඔළුව දෙපැත්තට පළලා අදිනවා වගේ වේදනයි. සරියුත් මහරහතන් වහන්සේට කියනවා හාමුදුරුවනේ පපුව පළලා දෙපැත්තට ඉරනවා වගේ වේදනයි. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයක තනතුර දරපු සරියුත් මහරහතන් වහන්සේ බලලා කියනවා මේ ඔය දැන් ඔබ උපදින්න හදන්නේ අවීචි මහානරකේ. මේක එහෙම ලේසි වාසු නෑ නේද? ඔය අපිට දැන් මේ උඩ පිටස්තර ලෝකේ දැනෙන වේදනාව දැන් විඳින දුක ඕක දුකක් නෙමෙයි. දුක විඳින්න තියෙන වෙනදනේ. අවසාන මොහොතේ ඒක අපි තනියම විඳින්න ඕන එක. ඒක කියන්න කෙනෙක් නැහැ. ඒක ඉතින් බලන්න නම් මරන්න වෙනවා. ඒක හරි අප්‍රසන්නයි වෙනදුනේ. කියනවා ඔය දැන් අවීචි මහ නරකේ වේදනාව බලන්න වෙනදුනේ අපිට මේ සාමාන්‍යයෙන් ඔය වෙලේ වැඩ කරනකොට උදැල්ල වදිනව නේද නියපොත්තේ. එතකොට ඇති වෙන වේදනාව මොකද? ඒ විදිහේ 100 කෝටි ගුණයක වේදනාවක් නිදින්න වෙනවා. සමහර මිනිස්සු කිව්වට මෙව මරණකම් විතරයි කියලා. මරණ මංචකේ ආපැත්ත මෙහා පැත්ත පේනකොට මෙව විඳින්න වෙනවා. මෙතන සූත්‍රය බුදුහාමුදුරුවෝ උගන්වනවා. අපාගත වුණාම විඳින්න වෙන වේදනාව. අපාගත වුණාම මුහුණ දෙන්න වෙන පීඩාව. සරියුත් මහරහතන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ ප්‍රඥාවේ ආනුභාවයෙන් ධනංජාන සූත්‍රය ධනංජානට කියනවා ධනංජානේ හිත පිහිටවනවා නරකයේ ඉඳන් පින්නතුනි තිරිසන් ලෝකයට. ඔයත්තුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ජීවිතේටවත් හිතිලා නැද්ද ඔය
ඔය ගෙවල් වල එනවා නේද අර කම් කඩාගෙන කුණු වෙලා බලලා. කකුල් වෙන්නේ නැද්ද? නිකවටවත් හිතලා නැද්ද? ඔහොම උපදී කියලා හිතලා නැද්ද කවදාවත්? අකොයි දෙන්නේ. කාකට ගහලා හෙලවනවා විතරක්. කවදාවත් හිතලා නැද්ද ඔය? තිරිසන් ලෝකෙක උපදී කියලා. ධනංජානගේ හිත තිරිසන් ලෝකෙ පිටුවාට පස්සේ ඒකේ වේදනාව එහෙම දැනෙන්න ගන්නවා. සංසාරේ කරපු කුසල අකුසල දෙකතුනේ. ඔය කොච්චර කුටි කන්නවද? ඊට පස්සේ ක්‍රමක්‍රමේ ප්‍රේත ලෝකෙට අරගෙන යනවා. මේවා ඉතින් අර මහා ප්‍රඥාවෙන් අගතැන්පත් සරියුත් මහ රහතන් වහන්සේ කරනවා විනා හිත පිටවන අන්තිම මොහොතේ ප්‍රේත ලෝකේ පේනවා. ඔය සෙම්සොටු සරව අසුචි මල මුත්‍රා අනුභව කර ඉන්නවා. ප්‍රේත ලෝකේ පේනවා. සමහරු කියනවා නේද ඔබේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. කියන්නේ මේ කප්නෝර පොල් ගහන්නත් මොකක් හරි වුණා. පොල් ගහනනේ දැම්බරියන් කුණුවයන් නේ මෙරිගියන් කොරයන් කියලා ගහනවා. මම මේක බාලු කිනුවෙන් දෙවටරාට ගන්න පොල් ගහනවා නේ. කවදාවත් තෝ කරන්න එපා. දෙස්දෙවල් කියන්න එපා කවදාවත්. කියනවා නේද සමහරු මම ඒ කියන විදිහට කියන්නද? කියනවා නේද තොපි අපේ ඇස් ඉස්සරහට ඉඳවන්න ඕන කියලා. කවදාවත් කියන්න එපා වෙන්නද? නෑ ආබාධිත දරුවෝ ඉපදුනාම කවුරු ඉස්සරහද විඳවන්නේ? පේනවද ඇස් ඉස්සරහ විඳවන හැටි? ඒ කිව්වනම් ඇති. බුදුරුනේ උගන්වන්නේ. වෙලාව යනවා හරි ඉක්මනට වගේ. විනාඩි 40ක් ඉවරයි. සෝසයට ගන්නේ වෙලාව. භාසතිවා කරෝතිවා යම කියයි නම් හෝ කරයි. ඒක චක්කං වහතෝ පදං එහෙම නැත්නම් ඡායාවන්න පායිනේ. සිත මනස මුල් වෙලා ප්‍රධාන වෙලා පෙරටු වෙලා සංසාරේ කියපුවා කරපුවා තමයි දවසක අපිට විඳවන්න වෙන්නේ. දැන් අපි හිතමු අපේ වෙලට අලි බැස්ස කියලා. අල්ලපු කෑල්ලට බහැලා නැහැ. අපිට සතුටු නැද්ද අරකටත් බහැලා තිබ්බොත් එහෙම? මගේ එක විතරක් පොඩි වෙන්නේ නැතුව. බබුරුට කියනවා නේද? මේක වනසලා අරකගේ කොටවත් තියලා නැහැ කියලා. හරි සතුටුයි අරකට නැති වුණා. ඔය කත්නෝරුවේ ගෙවල් හදන්න වැඩි ගේන්නේ දවල්ද මහරය පාන්දර. මොකද මහරයගේ හිතවල තියෙන හොඳකම. ඒ පොලිසියට කියනවා කත්නෝරුවේ එහෙම නැද්ද සමහර. හිතවල මොනවද තියෙන්නේ? මනුස්සයෙක් ගයක් දොරක් හදා ගන්නවටවත් කැමති නැහැ. මට පහුගිය දවස්වල පොලිසියක මහත්තයෙක් කියනවා හම්දුරුවනේ මේ බැලලා වෙල්වලට එක්කම් වෙච්ච වැඩි. ඒක අදිනකොට මේ පොල් දෙනවනේ. අපුත් මරු දාන්නේ දෙන්නේ තව කාට හරි හරියනවා.
නොවෙන්න එපා. මේක තේක ගොමුඩක්වත් කපන්න පුළුවන්. කෝල් දෙනවා. මතක් වෙන්නේ අපේ ගමේ අවලාව ආයි කියලා. ගංගල ඉන්න ලියාපදිංචි මට්ටේ වන්න නම් ගන්න මිනිස්සු. පුරුදු වෙන්න. හිතවල දෙන්න ඕන හරි කරුණාවන්ත භාවයක්. ඇති වෙලා තියෙන වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති කරලා මැරෙනවා මිසක් කල් කිසි දෙයක් තියාගෙන ඇති කරගෙන මැරෙන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ. කල්ප ගානක් යනකම් ආය අපිට බැරි වෙයි. පින්නතුන සතෙකුට වතුර උගුරක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකක්ද? අනුශාසන භාවය. එතකොට ඔය නැති බැරි මිනිස්සුන්ට හාල් හුඬුවක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මම කියන්නේ මේක එහෙම මිස් කරගන්න එපා. මේක හරියට පරිස්සම් කරගන්න. වචන එකකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. බුදු වෙන්න පෙරම් පුරුදු උත්තමය. මේ ශාන්තිවාදී ජාතකේ බෝධිසත්වයෝ අතපය හතර කපනකොට කටු මිටි වලින් පපුව තලනකොට මොකක්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. උත්තරයි. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ මණික් කරුවා වරමද්ද ඔළුවට දාලා නරල කරකල කලන්ත හැදෙනකොට ලේ පයින්නකොට ගිජුලිහිනියා මරුණා කියලා දැනගත්තට පස්සේ තමයි කිව්වේ ගිජුලිහිනියා තමයි මණික ගිල්ලේ කියලා අයියේ. නැත්නම් ගිජුලිහිනියා මරනවානේ. වචනේ පරිස්සම් කරපු විදිහ, වචනේ පරිස්සම් කරපු හැටි, ගෙවල් දොරවල් වල ඉන්නකොට හිත පරිස්සම් කරනවා වගේම කයින් සහ වචනයෙන් පරිස්සම් වෙන්න බලන්න. භාග්‍යවතුන් වහන්සේ පරේෂණ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මේ භික්ඛවේ පරේෂණ ආර්යාච පරේෂණ අනාර්යාච පරේෂණ. අනාර්ය පරේෂණේ කරුණු හතරයි. ජාති ධර්මේ, ව්‍යාධි ධර්මේ, මරණ ධර්මේ, ජරා ධර්මේ, ව්‍යාධි මරණේ. මේ තත්වයන් වලට පත් වෙනවා කියලා දැනගෙන ඒ තත්වයන් වලට පත් වෙන්න අවශ්‍ය කරුණු හොයනවා. අපි දන්නවා හොඳටම ජරාවට පත් වෙනවා කියලා. කවුද ඔබට ලැස්තිලයි? අපි හොඳටම දන්නවා අපි ව්‍යාධියට පත් වෙනවා කියලා. ඔච්චරද කියනවා නම් ඒකේ තියෙන බරපතලකම මම ගියා පින්නතුනේ. දැන් මේ අම්මලා තාත්තලා මෙතන ඉඳගෙන ඉඳලා දැන් සමහරව කාලා කන්නත් නැතුව ගියපු ගමන් ඒ කාඩ් ටිකක් පොඩ්ඩක් ගෙදර ගිහලා මානසික විඩාවට තේට්ටුවට බොනවා. මම ඔය ලෙඩෙකුට පිළිත් කියන්න ගියා. ඒ තාත්තා කියනවා මම මේ කියන්නේ පිටුතුනේ තේ කහට ටිකක්වත් දුන්න බැරි වෙනවා අපිට. ඒ තාත්තට රස්නේ පිටින් තේ බොන්න ඕනලු. එහෙම කියපුවාම නෝ කිරියත්තල කොහොමත් කහටනේ බොන්නේ නේ. එහෙම කියපුවාම දුව මොකද කරන්නේ? අර නහයට දාලා තියෙන බඩේ තොප්පියක් වගේ තියෙනවා. ඒකට උඩට ගහලා තමයි තියෙන්නේ. අර තේ
ටිකක් හදලා හොඳටම හැල් වතුර වෙන්න නිමලා අර බටේට ටික ටික දානවා. ගොත ගහලා කිව්වා ආය කවදාවත් තේ ටිකක්වත් පොන්න හම්බෙන්නේ නැහැ මට කියලා. කොච්චර වෙල්කුමුරු අපිට තිබ්බත් ඉඩකඩම් තිබ්බත් ඔය අපිට පරිභෝජනය කරන්න බැරුව යනවා පිළිතුරේ. පැහැදිලිද මම කියන්නේ? උකුර දෙමෙන්න වතුර ටිකක් බොන්න බැරුව යනවා. දැකලා නැද්ද එහෙම මිනිස්සු? ඕන තරම්. හැබැයි තිබහන නැතුව උවමනාව එමටයි. අත්නෝරු අපේ අම්මලාගේ තාත්තලාගේ කොහෙ ගිහිල්ලාවත් නේ කීයට හරි කමක් නැහැ. වැවට ගිහින් නාලා ඉන්නේ එක තරම් ආයෙ වෙන එකක් නැහැ. මම කියන්නේ ඕකත් බැරි වෙනවා. ඔය කියනවා නේද ගෙවල් වලින් නැවට වැඩක් නැහැ. වැවට ගිහින් එන්න නැතුව කියලා. ඔය පොඩි දෙයක් දැකලා තියෙනවද මාස ගණන් නාන්න කරු ඇඳන් වල ඉන්න මිනිස්සු කොහොමද ඉන්නේ? මම කියන්නේ මේකේ විඳින්න තියෙන දුක කෙලවරක් නැතුව මම කියන්නේ මේකේ විඳින්න තියෙන වේදනාව කෙලවරක් නැතුව එනිසා ඔය හරි පරිස්සමට ඉන්න. වචනකින්වත් මම අයත් කියන්නේ පාපයක් නම් කරගන්න එපා. ඒක සත්තුන්ට පොදුයි මේක මිනිස්සුන්ට පොදුයි. අහමු දේවල් කොච්චරද කියනවා නම් කරුම හොඳේ. අපි නොහිතන වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අපිට හිතාගන්න බැරි විදිහට අපේ ධෛර්යමත් භාවය නැති වුණු කර්මය දැඩි වුණහම කර්මය ප්‍රබල වුණහම බුදු රුගන්නේ කම්මං දල්හං කිංති කරෝමි. තුන් හිතකින්වත් හිතන්න නැති දේවල් වෙනවා. අවුරුදු කීපයක් දෙක මතකත් ඇරියලා පැරලියට මෙයා කහව හරි කකුලලා හරි පල්ලා ඔය අම්මලා ගොඩ දුවේ કોઈ අම්මා කෙනෙකුයි වැදුනා කොච්චේ අර රේල් ගේට්ටුවක් දැම්මේ දුවගේ තාත්තා විදේශ රටක ඉන්නේ. මේක හරි ප්‍රසිද්ධ කතන්දරයක්. ස්කූටරේ පොඩි කෙල්ල හිටියේ පිටිපස්සේ. කොච්චේ යන හින්දා අම්මා බයික් එක නවත්තගෙන ඉන්නවා. කෙල්ල එකපාරම ආවා ඉස්සරහට. ඔය මොකක් හරි හැන්ඩල් ඉවරයක් අතෑරුණාම නේද ඔබ යන්නේ? මන් දන්නේ. කෙල්ල ඉස්සරහට නගින්න යනකොට අම්මා තින්ගාගේ ඉස්සරහට ගියා. අවසාන පෙට්ටිය වැදලා යට වුණා. තුන් හිතකින්වත් හිතන්නේ කර්මය බලවත් වුණාම මොකක්ද කරන්නේ? කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා නේ? මේ ජීවිතේටවත් හිතාගන්න බැරි දේවල් වෙනවා. අද මේ මරු පින් කරගන්නේ කොමටද කුසලට කම්මැලි වන්නේ. හිතාගන්නවත් බැරි දේවල් කර්මයේ ප්‍රබල වුණාම සිද්ධ වෙන හින්දා ඔය ඕකල්ලා තමයි මට එකේවා කියන්නේ. මගෙන් ඇහුවා කවුරු හරි හිතන දේ වෙන්නේ නැද්ද කියලා. මම ඔය මනුස්සයාගේ ජාතිවත් හිතුවද මගෙන් ඔහොම එකක් අහන්න වෙයි කියලා. කවදාවත් හිතුවේ නැහැ. ඔය ඒවයි තින් විවිධ මිනිස්සු තම තමන්ගේ
කියන්නේ. ඇත්තටම කර්මය ප්‍රබල වුණාම වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. කර්මය බලවත් වුණාම දැඩි වුණාම මේ අපූර්වට ඉන්න මිනිස්සු අර නිකම් නරුණද කියලා දෙපාර අහන ගානට එච්චරට ඒ තමයි සංසාර කරපු කුසල් අකුසල් වල තරම. මට කතා කරනවා අර මතකද තංගල්ල නගර සභාවේ සේවකයෝ වගේ ට්‍රිප් එකක් ගිහිල්ලා පෙරළුනේ ආපහු වෙනකොට වැල්ලවාය හරිය මම හිතන්නේ ඒ සේවක මහත්තයෙක් දුවෙක් කියනවා හාමුදුරුවනේ තාත්තා ටිකට කලිනුත් කතා කරලා කිව්වලු කොහෙවත් නවත්තන්නේ කෙලින්ම අපි එනවා ආයේ මගේ ඉන්නේ කියලා. එතකොටත් හිතුවලු මම දැන් එනවනේ කියලා. කර්මය බලවත් වුණාම කරන්න දෙයක් නැහැ. කවුද දන්නේ පින්නතුනේ සංසාරේ මොන වගේ කර්මයන් නැවිලා අපිට හේතු වෙන්නේ කියලා. හොඳට ඉන්න මිනිස්සු ඔය පාසල් වල පන්සල් වල ජංගම වෛද්‍ය සායන දිනවනේ. ගස්කල් වගේ ඉන්නවා. ඕකට අරගෙන ගිහලා මුත්‍රා එකක් දීපුවාම දොස්තර කියනවා වග්ගඩු දෙකම සෞද්දලා 90ක් කියලා. ඕන තරම් වෙලා දෙනවා. ඉතින් ඉතලා නේ. අහම්බෙන් ගිහලා සායනයට ලේ එකක් දුන්නා. තව ටිකක් බලන්න වෙයි කියලා. ඒකේ කෙලවර කැන්සර් එකක් පිළිගාවා. කවුද දන්නේ මොන සංසාරේ කරපු මොන පාපේ නේද? චක්කම්ම වහතෝ බද ගුණාගේ පිටිපස්සේ එන කරත්ත රෝද දෙක වගේ. දුක් දිදී අපේ පිටිපස්සෙන් එනවා. ඔය ඒකයි කියන්නේ හෙවණැල්ල වගේ ඉඳන් විතරක් කරන්න. මොකක් හරි නොලැබීමක් අභාග්‍යයක් අවාසනාවක් ඔය මොකක් හරි පීඩාවක් විඳිනවා නම් පින්නතුනේ ඒ අපි සංසාරේ කරපු කර්ම දෝෂයකට වෙන්නේ. ඒ අපි සංසාරේ කරපු අකුසලයකට වෙන්නේ. ප්‍රයෝජනා කරන්නේ තවත් නැති කරගන්න ඒක වර්ධනය කරගන්න හදන්න එපා. ඒ අකුසලය නැති කරගන්න බලන්න. මේ දැන් ඔය පොයට එහෙම අපේ ගංගේවල් ඉස්සර නම් හොඳ සිරිත් තිබ්බා. මේ වගේ තිබ්බ නේද අර ඉස්සර අත්තමට යනවා කියලා එහෙම. ඔය තියෙනවද නැහැ මොන අත්තම? ඔය හොඳ සිරිත් පුරුදු අපේ ගංගේවල් වල තිබ්බා. ඉස්සර ඔය පොල්ලතු බඳින්න කුලියට ගන්නවද කවදාවත්? අර දිරච්ච පොල්ලතු කඩනවා දකින්නකොට කට්ටිය එනවනේ. එහෙම හොඳ තිබ්බා. ඔබ දැන් මම මේ කත්නෝරුවේ මරණාධාර සමිතියට කරන්නේ මහා ප්‍රබුද්ධ යෝජනාවක්. පුළුවන් තරම් ඔය සමිති සමාගම් එක්කහු වෙලා හරි කමක් නැහැ. මේ තරුණ පිරිස අපත් වෙන්නේ නැති වෙන්න වැඩක් හදාගන්න. අපේ පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේ හැම කෙනාටම හරි ආදරේ. උන්වහන්සේට කිසි ભેදයක් නැහැ. හාමුදුරුවෝ එක්ක සම්බන්ධ වෙන්න උන්වහන්සේට කවුරුත් ගරු කරනවා. මම කියන්නේ අර කත්නෝරුව හවහම නිවන් දකින්න ඕනේ කියලා. ඒක තමයි දුක හඳුනලා අඳුරගන්න පුළුවන් වැඩසටහන. මේවා මේ බණම කියලා හදන්න පුළුවන් ඒවා නෙමෙයි. වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. එකටම මේ ගම්වල ඊර්ෂ්‍යාව කියන එක නැති වෙන්න ඕනේ.
කපනෝරු යන්නේ නැතුව මම කියන්නේ බොහෝ ගම්වල මිනිස්සුන්ගේ හිතවල තියෙන්න ඕනේ කාට හරි හරියනකොට ආශිර්වාද කරන්න සතුටු වෙන්න ගම්මාන පිටින් බුද්ධවද කරන්න පුරුදු වෙන්න ඕනේ දුදරු අම්මා තාත්තා එක්ක හරි අපූර්වට ඉන්න ඕනේ ගම පන්සලත් එක්ක හරි ලස්සනට ජීවත් වෙන්න ඕනේ ඔය ඉස්සරනේ කියනවා මේ පින්නතුන්ට ඉස්කෝලේ ගුරුවරයාට හරි බයයි නේ බයිසිකල් එක ගියත් බහැලන යන්නේ හරි බයයි දැන් පැටවුම් එහෙම තියෙනවද දැන් වයසක අම්මලා තාත්තලා අයිනට එනවා ශ්ලෝකෙ විදියට මොකවත් නැහැ අම්මට තාත්තට කතා කරා අයියට අක්කට කතා කරා නන්දට මාමට කතා කරා වැඩි හිටියොත් ගරු කරන්න ඔය අර මදාවි ලෙවල් එකේ පොඩියෝ ලොකුත් නෙමෙයි පොඩියෝ මේ ක්‍රීඩාංගණයට එක්කවුණු පින්නත් සියලු දෙනාට සංසාරේ නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු මේ ආත්ම භාවයේ තුලම පින්නතුනි අදිස්ථානශීලී වෙන්න මේ ආත්ම භාවයේ තුලම මන්නම් කියන්නේ නිවන් දකින්න වැඩේ දැන් මම පටන් ගන්න කියලා. අවදාරි දකින්නේ තෝට. ඔය උදේටයි හවසටයි පුරුදු වෙන්න මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. පුරුදු වෙන්න මුළු ලෝකෙටම කරුණාව දක්වන්න. අපිට ඉන්න ජීවත් වෙන්න ඇසුරු කරන්න පුළුවන් සුදුසු පරිසරයේ තේරුම් ගන්න. පෙර කරන ලද පින් ඇති භාවයේ තේරුම් ගන්න. ඒ පින් පුණ්‍යවන්ත භාවයේ සකස් කරගන්න. දරුවගේ උපන් දිනේ ඉඳන් තමන්ගේ ජන්ම දිනය දක්වා පන්සලකට යන්නේ උගමේ ඉන්න වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බත් එකක් දෙන්න පෙරඩෝල් කාඩ් එකක් දෙන්න හදන්න පුරුදු වෙන්න අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන දරුවෙක් එතකොට තමයි මේ ගම්මාන ලස්සන වෙන්නේ බැරිද මාසයකට සැරයක් විතර ඔය කොපි පොතක් ගන්නවත් දුප්පත් ළමයෙකුට දෙන්න එකක් දෙන්න බැරි නම් නම්බුවට කැරලක් වගේ නම් 15ක් විතර දෙන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ඉදන්නේ පුණ්‍ය කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පුණ්‍ය කර්මය මගේ සංසාරේ කෙලවර දුක් නැසලා නිවන් දකින්න